මේ සාපේක්ෂ චලිතය ගානේ මේ වැදගත්ම කොටස් දෙකක් අපිට කතා කරන්න තියෙනවා. ඒකෙදි මම මුලින් තියෙන කොටස ගන්නම්. මේකේ P සහ Q අංශු පිහිනුම්කරුවෝ දෙන්නෙක් මේකේ චලිතය ගැන අපිට විස්තර කරනවා. එතකොට මෙන්න මේ හරියට එනකන් Q ගැන සඳහනක් නැහැ. ඒ නිසා අපි මුලින්ම P ගේ චලිතය විතරක් සලකලා අපි එතනට එනකන් ගානේ කොහොමද එන්නේ කියලා බලමු. දැන් මේකේ ගඟේ එක් කියවරක P මෙතනින් පටන් අරන් ඒව ලක්ෂයෙන් පටන් අරන් B දක්වා තමයි එන්නේ. එතකොට අපිට හරි පැහැදිලි පොළවේ ඉන්න කෙනෙක්ට පේන්න ඕන, පොළවේ නිරීක්ෂකයෙක්ට පේන්න ඕන. කියන්නේ පොළොවට සාපේක්ෂව P ගේ චලිතය A සිට B දක්වා සිදු වුණා කියලා. එතකොට පොළොවට සාපේක්ෂව P ගේ ප්‍රවේගය මේ දිශාවට අපි ලකුණු කරගන්න ඕන. අපිට පැහැදිලිවම දීලා තියෙනවා පොළොවට සාපේක්ෂව ගඟ ගලන ප්‍රවේගය. මම මේකේ ගඟ තමයි W කියලා අරන් තියෙන්නේ. පොළොව E මේක P. චලිතය වෙන පිහිනුම් කරු P. ඒතර ගඟේ ප්‍රවේගය මම ලකුණු කරගන්නවා. ඊළඟට ගොඩාක් ළමයි අතින් වර්ධින දෙයක් තමයි මේ නිසල ජලය කියලා කියනවනේ. එහෙම නැත්නම් ජලයට සාපේක්ෂව කියනවනේ. එතකොට ඒ තියෙන්නේ ජලයේ එහෙම නැත්නම් ගඟ මතු පිට ඉන්න නිරීක්ෂකයෙකුට වතුර උඩ ඉන්න නිරීක්ෂකයෙකුට P ගේ ප්‍රවේගය දැනෙන හැටි. ඒක අපිට විශාලත්වය දීලා තිනවා මූල 2යි u කියලා. එතකොට මේ වගේ දෛශික තුනක් ආවම අපිට හරි ලේසි දිශාව විතරක් දන්න කෙනා තනි කරගත්තොත් අපිට රූපය අඳින්න ප්‍රවේග ත්‍රිකෝණය අඳින්න හරි ලේසි. ඒ නිසා පොළොවට සාපේක්ෂ P ගේ ප්‍රවේගය සලකලා මම සාපේක්ෂ ප්‍රවේග මූල ධර්මයේ ලියනවා. ඒක ලිව්වහම අපිට පේනවා මේ පැත්තේ තියෙන දෙන්නගෙන් හොඳටම දන්න දෛශිකය මෙයා. මොකද විශාලත්වයයි දිශාවයි දෙකම දන්නවා. මෙතනදී එයා මම මුලට අරන් මෙයා ඊළඟින් ලියා ගන්නවා. දැන් මේක u මෙයාගේ විශාලත්වය විතරයි අපි දන්නේ. මෙයාගේ දිශාව විතරයි අපි දන්නේ. එතකොට මම මේක අංකණය කරනවා xy yz xz දෛශික ආකලන නියම එන විදිහට. දැන් මේ රූපේ අඳින්න ගියාම මට හරි ලේසි u මුලින් ඇඳගත්තොත් ඒක මම යා මුලට ගන්නෙ. එතකොට මම xy අඳිනවා. එතන සිට yz දෛශිකයේ විශාලත්වය විතරක් දන්න නිසා y ලක්ෂයේ ඉඳලා z ලක්ෂයට දුර විතරයි දන්නේ. සමව රවුමක් ගහනවා මූල දෙකක් u අරය තියෙන. ඒක uට වඩා වැඩි නිසා මේ රවුම යන්නේ x ලක්ෂයට පිටතින්. නමුත් අපි දන්නවා xz දෛශිකය මේ දිශාවට අඳින්න ඕන. මේ දිශාවට ඇඳහම z මේ රේඛාවෙත් ඉන්න ඕන, රවුම උඩත් ඉන්න ඕන. මට z තියෙන තැන හම්බ වෙනවා. ඒතර මම ත්‍රිකෝණය සම්පූර්ණ වෙනවා ප්‍රවේග ත්‍රිකෝණේ. මේක u නිසාත් මේක මූල 2යි u නිසාත් මෙතන අංශක 90ක් වෙනවා. ඒතර මම මෙන්න මේ කෝණේ කොස්සගේ බැලුවොත් මට එන්නේ 1ට මූල 2ක්. u බෙදීම මූල 2යි u. ඒතර මේක 45යි. මේක 90 නිසා මේක 45යි. ඒතර මට පැහැදිලිවම කියන්න පුළුවන් xz දිග u වෙනවා කියලා. ඒ නිසා මම xz එහෙම නැත්නම් පොළොවට සාපේක්ෂව P පිහිනුම් කරුගේ ප්‍රවේගයේ විශාලත්වය මට ලේසියෙන්ම u කියලා ගන්න පුළුවන්. එතනදී මගෙන් අහනවා පොළොවට සාපේක්ෂව ගමන් කරන මෙයාට ගත වෙන කාලය AB චලිතයට. ඒතකොට AB දිග පොළොවේ ඉන්න නිරීක්ෂකයෙක් අත්දකින ප්‍රවේගයෙන් බෙදන්න ඕන. ඒතර මට ගානේ අහන මෙන්න මේ D බෙදීමේ කාලය ලේසියෙන්ම ගන්න පුළුවන්. දැන් මේ කොටස හුඟ දෙනෙක්ට හදා ගන්න පුළුවන්. මෙතනින් පස්සේ තමයි ගොඩ දෙනෙක්ට මේ ගානේ ඉස්සරහට යන්න අමාරු වෙන්නේ. ඒකට හේතුව අපි තේරුම් ගන්න ඕන මේ සාපේක්ෂ ප්‍රවේගීය පාඩමේ අතිශයම වැදගත් දේ තමයි යම් නිරීක්ෂකයෙකුට තමන්ගේ චලිතය දැනෙන හැටි. කියන්නේ අපි හිතුවොත් පෘථුවිය මත ඉන්න කෙනෙක් කියලා මුළු විශ්වයේම පෘථුවියේ චලිතය යට දැනෙන්නේ නැහැ. පෘථුවිය ගමන් කරනවා වගේ දැනෙන්නේ නැහැ. ඒ වගේ තමයි P දැන් මේකේ අපි ගත්තොත් එහෙම Pට සාපේක්ෂව කියලා. එතකොට Pට තමන් මුළු විශ්වයේම කොහෙවත් යන බව දැනෙන්නේ නැහැ. මුළු විශ්වයේ කොහේ හරි තැනක ඉන්න බවයි පේන්නේ. අනිත් සියලු වස්තු යන බව, චලනය වෙන බව තමයි යාට පේන්නේ. අනිත් වස්තුන්ගේ චලිතය තමයි එයා අත්දකින්නේ. නොක තමයි මේ සාපේක්ෂ චලිතය අතිශයම වැදගත් තැන. දැන් මෙතනදී අපිට කියනවා මේ Q කියලා තව නිරීක්ෂකයෙක්
Q කියලා ඇත්තනම් පිහිනුම් කරුවෙක් C ලක්ෂයෙන් ආරම්භ කරලා P හමු වෙන්න යනවලු. එතකොට මෙතනදී අපි තේරුම් ගන්න ඕන වස්තු දෙකම දැන් චලනය වෙනවා. P පිහිනුම් කරුවෙක් Q පිහිනුම් කරුවෙක් දෙන්නම චලනය වෙනවා. එතකොට මේ චලිතයේ තියෙන අධ්‍යයනයේදී තියෙන සංකීර්ණ බව පොළවට ගියොත් පොළවේ නිරීක්ෂකයෙක් මේක අත්දැක්කොත් ටිකක් සංකීර්ණ පැත්තට යනවා. මොකද දෙන්නගේම චලිතය යට පේනවා. ඒ නිසා අපි මෙතනදී කරන්නේ අපි මෙතනදී සලකමු Pට සාපේක්ෂව Q ගේ චලිතය. මොකද Pට සාපේක්ෂව Q ගේ චලිතය ගත්තොත් මං හිතන්නේ මෙතනදී අපිට හරි ලේසියෙන් මේක අධ්‍යයනය කරන්න ලේසි වෙනවා. මොකද එතකොට P නැමැති නිරීක්ෂකයාට තමන්ගේ චලිතයේ විශ්වය පුරාම දැනෙන්නේ නැහැ. විශ්වයේ කොහේ හරි තැනක ඉන්න බව දැනෙන්නේ. එතකොට Q Pව හම්බ වෙනවා කියලා ගාන කියනවා. එතකොට Pට පේන්න ඕන Q ගේ චලිතය හැමතිස්සෙම තමන් දෙසට තියෙනවා කියලා. එතකොට Pට සාපේක්ෂව Q ගේ ප්‍රවේගය මෙන්න මේ දිශාවට තියෙන්න ඕන. මෙන්න මේ කෝණය අංශක 45යි. මොකද හේතුව මේක D මේක D. ත්‍රිකෝණී ත්‍රිකෝණයක්. එතකොට 45යි. මෙන්න මේ ප්‍රවේගය. හරි? එතකොට මේ ප්‍රවේගය සම්බන්ධ කරගන්න වෙන නිසා අපිට වෙනවා සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ ලියලා බැලුවොත් තුන්වෙනි රාමුවක් ගන්න එපා. තුන්වෙනි සමුද්දේශ රාමුවක් ගන්න ඕනේ. එතකොට Pට සාපේක්ෂව Q ලියද්දි Qට සාපේක්ෂව මෙතනට පොළව ගන්නත් පුළුවන්. ගඟ ගන්නත් පුළුවන්. දැන් මෙතනදී ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන අපිට ප්‍රවේගය දීලා තියෙන Q ගේ ගඟට සාපේක්ෂව. දෙවෙනි එකේදී ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන කියලා තියෙනවා ජලයට සාපේක්ෂව 2.2 u ප්‍රවේගයකින් තමයි යන්නේ කියලා. ඒතර ගඟට සාපේක්ෂව Q ගේ ප්‍රවේගය දන්න නිසා සාපේක්ෂ ප්‍රවේග මූල ධර්මයේදී තුන්වන රාමුව ලෙස මම ගන්නෙ ගඟ. ඒතර මම මේක ලියනවා ගඟට සාපේක්ෂ Q ගඟට සාපේක්ෂ W එතකොට මෙතන වෙනවා W Pට සාපේක්ෂව. එතකොට මේ දෛශික දෙකෙනුත් හොඳටම දන්න දෛශිකය තමයි මෙයා. මොකද ඒක අපිට කලින් ත්‍රිකෝණයෙන් හරි ලේසියෙන් හොයාගන්න පුළුවන්. මෙන්න මේ විශාලත්වය මූල දෙකක් Q වෙනවා කියලා. මොකද මෙතන තියෙන්නේ ගඟට සාපේක්ෂව P නෙමෙයි. නමුත් මේ රූප සටහනේ ඔයගලන්ට පැහැදිලිව පේන්න ඕන YZ කියලා කියන්නේ මේ තියෙන්නේ ගඟට සාපේක්ෂ P ගේ ප්‍රවේගය. එතකොට Pට සාපේක්ෂව ගඟ කියන්නේ මීට ප්‍රතිවිරුද්ධ දිශාවට මූල දෙකක් Q. සම මෙතනට ගේනවා ප්‍රතිවිරුද්ධ දිශාවට මූල දෙකක් Q. මෙයා මට දීලා තියෙනවා. මෙයා එන හැටි මම ඔයගලන්ට පැහැදිලි කරා. Pට සාපේක්ෂව Q ගේ චලිතය. දැන් මම මේකට ප්‍රවේග ත්‍රිකෝණයක් අඳිනවා. මේ විදිහට අංකණය කරලා මම ඉස්සලා LM අඳිනවා. මූල දෙකයි U. එතන ඉඳලා MN දෛශිකය අඳිද්දි M සිට N දක්වා දිග විතරයි දන්නේ. විශාලත්වය විතරයි. සම එතන ඉඳලා අරය 2.2ක් Q වන වෘතයක් ගන්නවා. ඒතර මේක මේ වෘතයේ උඩ කොහේ හරි N ලක්ෂ්‍ය තියෙන්න ඕන. හැබැයි මම දන්නවා LN තිරසට අංශක 45ක් කාණතව මේ පැත්තට. ඒකට අන්න මට N වල පිහිටීම හම්බ වෙනවා. මට ත්‍රිකෝණය සම්පූර්ණ වුණාම මේ කෝණ දෙකම 45 නිසා මට කියන්න පුළුවන් මෙතන 90යි කියලා. ඒතර මම මෙන්න මේ කෝණේ කොස්සගේ බැලුවොත් මූල දෙකයි u බෙදීම 2 මූල 2යි කියලා එනවා. ඒතකොට මූල දෙකට මූල දෙක කැපුණාම භාගයක් එන්නේ. කොස්සගේ භාගයක් කියන්නේ කෝණේ 60යි. ඒතකොට මොනවා හරි ඉදිරියේදී ඕන වුණොත් අපි ඒක පාවිච්චි කරමු. දැන් කාලය අහනවනේ කාලය අතරම අහන්නේ නැහැ. P සහ Q හම් වෙන කාලය අහන්නේ නැහැ. නමුත් අපිට ඒක හොයන්න වෙනවා. මොකද අපෙන් අහනවනේ P B වෙත ළඟා වෙන්න කලින් Qටයි Q සහ P හම්බුණා කියලා. නිසා මම දැන් හොයනවා P සහ Q මුණ ගැහෙන්න කාලය. හැබැයි මම මේ කාලය හොයන්නේ පොළොවට සාපේක්ෂ චලිතය සලකලා නෙමෙයි. Pට සාපේක්ෂව Q ගේ චලිතය සලකලා. දැන් මේ පාඩමේදී කාලය නිරපේක්ෂ ලෙසනේ අපි ගන්නෙ. සාපේක්ෂ චලිතේ පාඩම වුණාට කාලය නිරපේක්ෂයි කියන්නේ හැම රාමුවකටම කාලය දැනෙන්නේ එක විදිහකට කියලා සලකලානේ අපි මෙතනදී ගන්නෙ. ඒතර P සහ Q හමු වෙන්න ගත වෙන කාලය හොයන්න P
Pට සාපේක්ෂව Q ගමන් කරන දුර අපි හොයාගන්න ඕන. දැන් විශ්වයේ යම් තැනක P ඉන්නවා. Q මෙතනින් ආරම්භ වුණා. Pට පේනවා Q තමන්ගේ පැත්තට එනවා. ඒ එන ප්‍රවේගය හොයාගන්න ඕන නම් Pට Q දැනෙන හැටි අපිට සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ තියෙනවා. අපි එකකින් Pට Q දැනෙන හැටි හොයාගත්තා. ඒක නිරූපණය කරන්න Ln දෛශිකෙන් මෙන්න මෙයාගෙන්. ඒකට අපිට Pට සාපේක්ෂව Q ගේ ප්‍රවේග විශාලත්වය ඕන නම් Ln දිග හොයන්න ඕන. හරිම ලේසි 2 u sin 60යි. ඒකට සුළු කරාම මූල 6ක් u කියලා එනවා. ඒතර Pට දැනෙනවා Q මේ දිශාවට මූල 6ක් u ප්‍රවේගයෙන් එනවා කියලා. ඒතර අපිට මේ දුර හොයාගන්න පුළුවන්. පයිතගොරස් ප්‍රමේය දැම්මොත් d නිසා මූල 2යි d. එතකොට p සහ q මුණ ගැහෙන කාලෙ මං හෙව්වොත් pට සාපේක්ෂව q චලනයේ දුර ප්‍රවේගයෙන් බෙදෙනවා. ඒතර මට මූල 2ක් කැපිලා මේ උත්තරේ එනවා. ඔයගොල්ලෝ බැලුවොත් පේනවා ඇති අපිට කලින් ආපු උත්තරෙත් එක්ක සංසන්දනය කරාම A B චලිතයට කාලය කියන්නේ P B වෙත එන්න කලින් Q සහ P මුණ ගැහෙනවා. මොකද Q සහ P හමු වෙන්න ගත වෙන කාලය මේ ආපු උත්තරේ D බෙදීම U ට වඩා අඩුයි. මොකද මේක මූල 3කින් බෙදෙන නිසා. එතකොට AB චලිතයට කාලය වැඩි PQ මුණ ගැහෙන්න ගත වෙන කාලයට වඩා. ඒ කියන්නේ පොළොවට සාපේක්ෂව P මේ කොහේ හරි ගමන් කරමින් ඉද්දී මම මේ දැන් කියන්නේ පොළොවට සාපේක්ෂව පොළොවේ ඉන්න කෙනෙක්ට පේන හැටි. ඒතර පොළොවේ ඉන්න කෙනෙක්ට පේන්නේ මෙන්න මෙහෙම සිද්ධියක්. P මෙන්න මේක දිගේ චලනය වෙනවා මේ රේඛාව දිගේ. ඒතර ඔය කොහෙදි හරි තැනක Q සහ P මුණ ගැහෙන බව තමයි එයාට පේන්නේ. මෙතනින් ඔයගලන්ට පේනවා ඇති මේ mn කියලා කියන්නේ mn මෙන්න මේ තියෙන්නේ ගඟට සාපේක්ෂව Q ගේ චලිතය. අපිට ඒක පාවිච්චි කරලා ඕන නම් පොළොවට සාපේක්ෂව Q චලනය වෙන්නේ කොයි පැත්තකටද කියලා හොයාගන්න පුළුවන්. නමුත් ගානේ අපෙන් අහන්න නැති නිසා අපිට ඒක වැදගත් නැහැ. නමුත් වැදගත්ම දේ Pට සාපේක්ෂව නම් Q එන්නේ P දෙසට. මේ පාඩමේ එහෙම ලොකු තියරි ප්‍රමාණයක් නැහැ. නමුත් ඒ දශමය අවබෝධ කරගන්න ඕන. යම් රාමුවකට සාපේක්ෂව කියපු ගමන් අපිට තේරෙන්න ඕන විශ්වයේ යම් තැනක යම් කාල මොහොතක වස්තුව තිබුණා නම් ඒ මොහොතේ නම් අපි සාපේක්ෂ බව අත්දකින්නේ Pට සාපේක්ෂව කිව්වොත් මුළු විශ්වයේම P ගේ චලිතය Pට දැනෙන්නේ නැහැ. විශ්වයේ අවට වස්තුන්ගේ චලිතය තමයි යට පේන්නේ. එතකොට ඒක සලකලා අපි මේ විදිහට හදාගත්තාම මෙතනින් එහාට අපිට කියන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව P එහා යුරට ළඟා වෙන්න කලින් Q එයාව හම්බ වෙනවා කියලා. එතන තමයි වැදගත්ම තැන.